සුබ දවසක් ඔයාලා හැමෝටම ගෝල් ඉලෙක්ට්‍රොනික් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ ඉන්කියුබේටර්ස්. ඒ මොකද අපි ගොඩක් ප්‍රසිද්ධ ඉන්කියුබේටර්ස් වලට. නමුත් ගෝල් ඉලෙක්ට්‍රොනික් එකෙන් කරන්නේ ඉන්කියුබේටර්ස් විතරක් නෙවෙයි. ඩිහයිඩ්‍රේටර් මැෂින් කරනවා. අද මේ ඔයාලට පෙන්වන්නේ ගම්මිරිස්, ඒ වගේම කරවල, ඒ වගේම පොල් හැම දෙයක්ම වේලා ගන්න පුළුවන් ඩිහයිඩ්‍රේටර් මැෂින් එකක්. මේකේ සාමාන්‍ය පොල් ගෙඩි 100ක් වගේ පුළුවන්. සාමාන්‍ය මේක 3.2 ට්‍රේ අඩි 3.2 ට්‍රේ 5ක් තියෙනවා. සාමාන්‍ය මම මේක කියන්නේ පොල් වලට පොල් ගෙඩි 100ක් පුළුවන්. ඒ වගේම අනිත් දේවල් වලට ඔයාලට මේක හදා ගන්න පුළුවන් මේකේ කොච්චර ප්‍රමාණයක් පුළුවන්ද කියලා. මම සයිස් එකෙන් කිව්වොත් සාමාන්‍යයෙන් 3.2 ට්‍රේ 5ක් පුළුවන්. ඒ වගේම මේක ඇවිල්ලා හොඳ කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරලා හොඳ ටයිම් එකක් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය උෂ්ණත්වයක් තියාගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වෙලාවට ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි මේ මැෂින් එක කරලා තියෙන්නේ. ඇලුමිනියම් ට්‍රේ වලින් කරලා තියෙන්නේ. ඇලුමිනියම් කරලා තියෙනවා. ඒක වගේම පළතුරු ඇරෙන්න සාමාන්‍යයෙන් ඕන දෙයක් වේල ගන්න පුළුවන් මේකෙන්. තව කිව්වොත් අපි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ඉන්කියුබේටර්ස් වලට ගෝල් ඉලෙක්ට්‍රොනික් කිව්ව ගමන් ගෝල් ඉලෙක්ට්‍රොනික් කියන්නේ සාමාන්‍ය ඉන්කියුබේටර් ගොඩක් අය කියන්නේ ඉන්කියුබේටර් වල ප්‍රසිද්ධයි කියලා. ඒ වුණාට අපි මේ මැෂිනුත් කරනවා. ඔයාලට ඒ වගේම විශ්වාසයෙන් අපේ මේ මැෂින් මිලදී ගන්න පුළුවන්. අපි බිත්තර මැෂින් විතරක් නෙමෙයි කරන්නේ මේ මැෂිනුත් කරනවා. ඒක හින්දා ඔයාලට අපෙන් ඩිහයිඩ්‍රේටර් මැෂින් එකක් ඕන නම් පළතුරු වලට ඕන නම් තව මැෂින් එකක් තියෙනවා. ඒක වෙනම ඔයාලට මම වීඩියෝ එකකින් දාලා තියෙනවා. මේ මැෂින් උනත් ගන්න පුළුවන් අපෙන්. ඒ වගේම ඉන්කියුබේටර්ස් ගන්නත් පුළුවන්. ඒ වගේම ඩිහයිඩ්‍රේට් මැෂින් අපි ගොඩක් කරලා තියෙනවා. ඒක හින්දා මම මේ දේ කියන්න ඕන. ඔයාලට අපි මේ මැෂින් එකක් ගන්නව නම් අපේ නම්බර් එකට කතා කරන්න 071 93926. ඔයාලට අපිට මේ මැෂින් එක කෑෂ් ඔන් ඩෙලිවරි ක්‍රමයට එවන්න පුළුවන්. නමුත් මේ මැෂින් එකක් නම් කරන්න ඇඩ්වාන්ස් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඒ මොකද මේ මැෂින් එකට අර මුලින් යන කොස්ට් එක වැඩි හින්දා ඇඩ්වාන්ස් එකක් අපි ගන්නවා. අපේ පේජ් එකට ගිහින් බලන්න පුළුවන් අපි කලින් කරපු වැඩ කොහොමද අපේ වැඩ මොන විදියට කරලා තියෙන්නේ කියලා ඔයාලට අපේ පේජ් එකට ගියාම බලන්න පුළුවන් ගෝල් ඉලෙක්ට්‍රොනික් එකට. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕන. ඩිහයිඩ්‍රේටර් මැෂින් වල සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන්නේ පළතුරු වේලන මැෂින් එකේම හැමදේම කරගන්න පුළුවන් කියලා. ඒ වුණාට සාමාන්‍යයෙන් පොල් කරවල ගම්මිරිස් වගේ දේයක් වේලන්න ගියාම සාමාන්‍යයෙන් අර පළතුරු වේලන මැෂින් එකක කරගන්න පුළුවන් දේ ගොඩක් කරදරයි. ඒ මොකද ඒවයි ඉඩ කඩත් එක්ක ගොඩක් අමාරුයි. ඒ මොකද සාමාන්‍ය පළතුරු වේලන මැෂින් එකක සාමාන්‍ය පොඩි ඉඩ කඩක් දාලා තමයි මේ මැෂින් හදන්නේ. ඒ මොකද අර වගේ දෙයකට යනවා නම් මේ වගේ මැෂින් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන. ඒකෙන් හින්දා තමයි අපි මේ මැෂින් එක ඔයාලට හඳුන්වා දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ වගේ දෙයකට යනවා නම් මේ වගේ මැෂින් එකක් පාවිච්චි කරන්න. ඔයාලට මේ වගේ මැෂින් එකක් ගන්නව නම් අපේ නම්බර් එකට කතා කරලා අදම ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. thank you very much. අපි ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.